නිතර ධර්මය අහන්න. ඊළඟට නිතර ඒ දහන දහම් කාරණා පුරුදු කරන්න. මට මේ ඊයේ පොතක් කියවද හරි ලස්සන අවවාදයක් දුන්නා. ඒ තමයි චුට්ටක් අහලා තන කියන්නේ එක දෙයක් අහලා ඒ දේ පුරුදු කරන්න. එක දෙයක් අහන්න ඒ දේ පුරුදු කරන්න බලන්න. තේරෙනවද? ඊට පස්සේ ඊළඟ දේ අහන්න. ඊට පස්සේ ඒ දේත් පුරුදු කරන්න. තේරෙනවද? ටික එක දෙයක් අල්ලගෙන පුරුදු කරන්න. අපිට ඔක්කොම පුරුදු කරන්න බෑ. තේරුණාද? තමන්ගේ ජීවිතේ හිතන්නකො තමන් දිහා බලලා ධර්මයේ ඉගෙන ගන්න ඕන තමන්ට තමන්ව පේනවා. නේ? එතකොට ඔන්න හිතන හරි මගේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා. අවුද්ගලික. නේ? මගේ මේ අඩුපාඩුව තියෙනවා. එහෙනම් මම මේක හදාගන්න. එහෙනම් මම මේ කාලේ මං වැය කරන්නේ මගේ මෙන්න මේ අඩුපාඩුව හදාගන්න. හරිද? අන්න ඒ අඩුපාඩුව ටික හදා ගන්න ඕන. එතකොට යම් දවසක ඒ අඩුපාඩුව හදාගත්තද ඒක සසරට එකතු වෙනවා. ඊට පස්සේ ආයෙ අඩුපාඩුව කරන්නේ